අද මම ඔබ හා සාකච්ඡා කරන්නේ ජීවිතයේ වැදගත්ම කරුණක් වන අභියෝග ජය ගැනීම ගැනයි. අභියෝග තියෙන්නේ ජයග්‍රහණය කිරීමට විනා ඒවායෙන් පලා යාමට නොවේ. ජීවිතය කියන්නෙම අභියෝග වලින්, බාධා වලින්, නව අත්දැකීම් වලින් පිරුණු දිගු ගමනක්. අපි හැමෝටම අපේ ජීවිතයේ කිසියම් මොහොතක මේ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඔබට මතකද ඔබ ඉතා අමාරු මොහොතක හිටිය කාලයක්, හැමදේම අඳුරු පියගන්වන ලෙස පෙනුණු කාලයක්? ඒ වෙලාවේ ඔබට හිතුණ නේද මට මේක කරන්න බැහැ කියලා? බලන්න, ඔබ ඒක ජයගත්ත නේද? ඒ කියන්නේ ඔබට හැකියාව තිබ්බා, ඔබට ශක්තිය තිබ්බා. ඒ ශක්තිය තවමත් ඔබ තුලම තියෙනවා. අභියෝග කියන්නේ අපේ අරමුණට යන මාර්ගයේ තියෙන පරීක්ෂාවක්. ඔබ පාසලක විභාගයක් ලියන විට ඒක අභියෝගයක්. ඔබ රෝගයකින් සුවවීම ඒත් අභියෝගයක්. ඔබ අසීරු අවස්ථාවක ජය ගැනීම එයත් අභියෝගයක්. අභියෝග නැති ජීවිතයක් කියන්නේ මල ජීවිතයක් වගේ. අභියෝග තිබ්බම තමයි අපි ඉගෙන ගන්නේ, වැඩෙන්නේ, වෙනස් වෙන්නේ. අභියෝග කියන්නේ බාධාවක් නෙවෙයි, එය අවස්ථාවක්. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න කෙනෙකුට රැකියාවක් අහිමි වෙනවා. ඔහු බොහෝ දෙනා වගේම මේ අවස්ථාවේ බලාපොරොත්තු නැති කරගන්න පුළුවන්. නමුත් ඔහු හිතුවා නැහැ, මේ අවස්ථාවේ මට අලුත් දෙයක් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඉතින් ඔහු කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළා. අද ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඉතින් පේනව නේද අභියෝග ජය ගැනීම අපි මතම රඳා පවතින බව. බොහෝ අය අභියෝගවලට මුහුණ නොදී ඒවා අතහැරලා දානවා. නමුත් විශ්වවිද්‍යාලයක, රැකියාවක හෝ කලා ක්ෂේත්‍රයේ සාර්ථක වූ හැමෝම පවසන එකම සත්‍ය තමයි අභියෝග නැත්නම් මට අද මෙතන ඉන්න බැරි වෙයි කියන එක. උදාහරණයක් විදිහට අපි තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයාව ගමු. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය නිපදවීමේදී දහස් වතාවක්ම අසමත් වුණා. ඔහුගෙන් අසන විට ඔබ දහස් වාරයක් අසමත් වුණා නේද කියලා එඩිසන් කිව්වේ මේ දේ. මම අසමත් වුණේ නැහැ, මම ක්‍රම දහසක් වැඩ නොකරන බව ඉගෙන ගත්තා කියලයි. ඒ තමයි ජයග්‍රහණයේ මූලික මඟ. අභියෝග වලින් පාඩම් ඉගෙන ගැනීම. අසමත් වීම කියන්නේ ඉගෙනීමක්. අභියෝග කියන්නෙම අපට පාර පෙන්වන ගුරුවරු. අභියෝග ජය ගැනීමට අඛණ්ඩ උත්සාහයක් අත්‍යවශ්‍යයි. එක්වරක් අසමත් වුණත් දෙවතාවක් උත්සාහ කරන්න. දෙවතාවක් අසමත් වුණත් තුන් වතාවක් උත්සාහ කරන්න. ජයග්‍රහණය ලැබෙන තුරුම උත්සාහය අත් නොහරින්න. අපි වැටෙන්නේ නැවත නැගිටීමේ පාඩම ඉගෙන ගන්න. ඒක තමයි ජීවිතයේ මූලික මඟ පෙන්වීම. අධ්‍යාපන ජීවිතය කියන්නෙත් මේ වගේම අභියෝග වලින් පිරුණු දිගු ගමනක්. එය අපගේ අනාගතය ගොඩනගන මාර්ගයයි. අධ්‍යාපනය යනු නොදැනුවත්කම ප්‍රඥාව බවටත්, සිහින යථාර්ථ බවටත් පරිවර්තනය කරන කාලය, ශ්‍රමය සහ ඉවසීම මන්දගාමී නමුත් ස්ථාවර ආයෝජනයක්. එය අපගේ අනාගතය ගොඩනගන මාර්ගයයි. අපි සියලු දෙනාම අධ්‍යාපන ගමනේදී විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. විභාග පීඩනය, අධික ඉගෙනුම් බර, කාලයේ කළමනාකරණය නොවීම, සමහර විට පවුලේ හෝ මිතුරන්ගේ අපේක්ෂා සහ මට හැකියිද යන බිය. මේ වගේ අභියෝගයන්ට බොහෝ දෙනා මුහුණ දෙනවා. නමුත් මට කියන්න තියෙන්නේ අභියෝග කියන්නේ අපේ වර්ධනයේ ලකුණක් කියලා. හීනයක් නැත්තම් අධ්‍යාපනයට අරුතක් නැහැ. ඒ හීනය විශ්වවිද්‍යාලයකට යාම වෙන්න පුළුවන්. වෘත්තියක් ලබා ගැනීම වෙන්න පුළුවන්. ලෝකය වෙනස් කරන කෙනෙකු වෙන්න පුළුවන්. හීනයක් තියෙන විට අභියෝග අඩු වෙන්නේ නැහැ. හැබැයි ඒව ජය ගැනීමට බලය ලැබෙනවා. හීනයක් තබා ගන්න. ඒකට පියවරෙන් පියවර ළඟා වෙන්න. අභියෝග අපට පීඩනයක් දෙනවා. නමුත් අපි ශක්තිමත් වෙන්න පටන් ගන්නෙ මේ පීඩනයත් එක්කමයි. එය කඳු මුදුනකට නැගීමක් වගේ. උඩට යාම අමාරු නමුත් ඉහළට ගිය විට දැනෙන්නේ වෙනස්ම ලෝකයක්. ඒ වගේම තමයි ඔබ අභියෝග ජයගත් විට ඔබේ මනස, හිත සහ ආත්මය අමුතු ශක්තියකින් පිරෙනවා. අධ්‍යාපන ජීවිතය කියන්නේ ජය පමණක් නොවේ. එය අසමත් වීම, උත්සාහය, බලාපොරොත්තුව සහ ඉගෙනීම යන සියල්ලම එකට ගැලපෙන මඟක්. අපි හැමෝම ජයග්‍රහණය සඳහා උපන් අයයි. ජය කියන්නේ තවත් කෙනෙකුට පරාජය දීමක් නොවේ.
ඔබ අද ඊයට වඩා හොඳ කෙනෙකු වුණොත් ඔබ දැනටමත් ජයග්‍රහණය කරලා. එය ඔබගේ අතීතයෙන් ඔබවම ඉදිරියට ගෙන යාමක්. අභියෝග හමුවේ බලාපොරොත්තු පාවිච්චි කරන්න. බලාපොරොත්තුවක් නැති ජීවිතය මිනිස්සුන්ට ඉදිරියට යන්න ඉඩක් දෙන්නේ නැහැ. බලාපොරොත්තුව කියන්නේ අඳුරු රාත්‍රියට පහනක් වගේ. එය අපට මඟ පෙන්වනවා. අභියෝගයක් එන විට මුලින්ම අපි බිය වෙනවා. ඒත් ධෛර්යය කියන්නේ බිය නොතිබීමක් නෙවෙයි. එය බිය අතර ක්‍රියා කිරීමක්. ඔබගේ සිහින ගැන සිතන්න. ඔබට ඒ කෙරෙහි විශ්වාසයක් තිබ්බොත් කිසි අභියෝගයකට ඔබව නවත්තන්න බෑ. උදාහරණයක් විදිහට අපේ රටේ විශාල මිනිස්සුયો, ඒ කියන්නේ වගකීම්ගත් නායකයන්, කලාකරුවන්, විද්‍යාඥයන්, ඔවුන් සියලු දෙනාම අභියෝග වලින් ගොඩනැගී අලුත් මඟක් තනුව පුද්ගලයන්. අභියෝගයන්ට බිය නොවන්න. එය ඔබට නව ශක්තියක්, නව අවස්ථාවක්, නව පරිසරයක් ලබා දෙන දොරටුවක්. ඔබ අභියෝගයන්ට මුහුණ දෙන්න. අසමත් වුණත් නැවත නැගිටින්න. ඔබේ සිහින විශ්වාස කරන්න. දිනක ඔබේ අභියෝග පිරුණු ජීවිතය ඔබගේම ජයග්‍රහණයේ කතාව බවට පත් කරගන්න.